පස්සේ 10k channel එකත් එක්ක. ඉතින් මේ channel එකේ දාන brand new video වලින් තවත් එක video එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ අයි බංග brand new කියන්නේ. ඒක හේතුව තමයි මේක release වෙලා තාම මාස එකමාරක්වත් නැහැ. ඉතින් මාස එකමාරකට අඩු කාලයකට ඇතුළත මේක release වෙලා තියෙන්නේ. තාම මේකේ ලංකාවේ බොහොම අඩු content එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේක දැනට buy කරන්න පුළුවන්කම තියෙන්නේ KDS speaker ශ්‍රී ලංකා කියන එයාලගේ වෙබ් පේජ් එකකින් විතරමයි. ඉතින් ආයෙලගේ showroom එකක් ඔය තියෙන ඉතින් මට හොයාගන්න බැරුණා. location දාලා තිබුණේ පෙටාවල. හැබැයි මම පෙටාවලට ගිහිල්ලා බැලුවාන් පස්සේ අතන location දාලා දෙන location එකේ shop එකක් තියෙනවා මට හොයාගන්න බැරි වුණා. හැබැයි මම යාළුවා online site එක කරා මේක order කරා. ඉතින් මේක සුපිරිම යකේ පොඩි වුණාට හොඳ පෙනුමක් තියෙන පාටි එකට අරන් යන්න පුළුවන් සුපිරි භාණ්ඩයක්. ඉතින් මේකේ මොඩල් නම්බර් එක කතා කරොත් මේක KDS එකේ KDS 2089 කියන party box model එක. මේක club party box එකක්. free wireless mic එකක් එක්ක එන සුපිරි unit එකක්. අපි මේක unbox කරගෙන බලමු. මේක ඇතුළේ තියෙන features මොනවද කියලා. unbox කරගෙන බලමු මේක මොනවද කියලා. පෙට්ටි ඔහම ඇරියාම අපිට මුලින්ම හම්බ වෙනවා මේකේ wireless mic එක. ඊට මේක rechargeable නෙමෙයි මොකද හේතුව මේකේ හම්බෙන ගානට නම් වාට rechargeable mic එකක් ගන්න හම්බෙන්නේ නැහැ දීදේනවා. මේ වගේ mic එකකුත් දුන්නේක ඔයාලා KTS එකේ ඩිස්කවරි කරන්න ඕනේ. මොකද සාමාන්‍ය මේ price range එකේ ඔයාලට wireless mic හම්බෙන්නේ කියලා හොයාගන්නවා හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට මේකට හම්බ වෙනවා USB type C cable එකක් charge කරගන්න. හරි. මේ party box එකේ ඉතින් ඊළඟ ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ party box එක හම්බ වෙන්නේ. ඔයාලා ටිකක් පොඩ්ඩක් පුරුදු ටිකක් තේරෙන්නද මේකේ. ටිකක් විතර මේකේ ඩිසයින් එක බලුවාම ඒ වගේම මේකේ back side එක front glass එක ටික ලාවට දෙයක් මතක් වෙනවද? මතක් වෙන කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මොකද්ද කියලා. එක්කම එක්ස්ප්ලেইন කරන්න මොකද්ද කියලා. ඔයාලට මතකද මේක මාස කිහිපයකට කලින් ලංකා මාකට් එකට ආව බෝධ බ්‍රෑන්ඩ් එකකින් BTS 2099 කියන party box එක. ඉතින් guys මේකත් ඒ party box එකේ same finishing එකක් එක්ක එන same design එකක් එක්ක එන mini party box එකක්. ඒ කියන්නේ හරියටම කිව්වොත් 2099 එකේ පොඩි මල්ලි වගේ තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයාගේ වැඩ කෑලි 2099 තරම්ම නැහැ. හැබැයි average මට්ටමක හොඳ sound quality එකක් වගේම හොඳ performance එකක් මෙයාගෙන් ගන්න පුළුවන්. ඒක ඔන් කරලා බලමු මෙයාගේ කොහොමද වැඩ කරන්නේ කියලා. ආයෙත් ඉතින් වල වෙනදී මේකේ මේ විදිහට මේකේ තියෙන සිස්ටම් ටික ඉතින් විතර ලයිට් කන්ට්‍රෝල් එක තියෙනවා. ලයිට් එක අවශ්‍ය ගන්නට ටික රට කීපයක් තියෙනවා ඒකට අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ උඩයට වැඩ කරන රේන්බෝ හෙඩ් එක මේ අපිට BTS ස්පීකර් වල විතරයි හම්බ වුණේ. විශේෂයෙන් 2099 මොඩල් එකේ. ඉතින් මේකටත් ඒක දීලා තියෙනවා. ගොඩක් හොඳ කස්ටම් RGB lighting effect එකක් මේ තියෙන්නේ මේ මොඩල් එකේ. ඉතින් මේකේ මේ ඔයාලට වෙනත් මේ උඩ control button එක සාමාන්‍යයෙන් මේ පිට normal Bluetooth speaker වලට අන්නම තියෙන විදිහම මේ switches තියෙනවා. mode එක, light control එක මෙතනින් mic වල volume එක අඩු වැඩි කරන්න මෙතනින් plug දෙයක් දීලා තියෙනවා mic එකට. මෙතන mic එකේ අපිට 6.5 mm mic port එක දීලා තියෙනවා. mic එකක් ගන්න හරි ගිටාර එකක් ගන්න මෙතන plug කරගන්න පුළුවන්. මෙතන micro SD card එක දාන slot එක තියෙනවා. USB port එක ඒ වගේම type C port එකක් දීලා තියෙනවා. මේක charge කරගන්න. ඉතින් මේක on off switch එක තමයි මේ උඩ තියෙන මේ පුඩු switch එක. යා මේක login switch එක නෙවෙයි දීලා තියෙන්නේ. ඒක මොකක්ද තියක් මොකද physical recharge එක මොකද repair එකක් ආවත් කොහොම ලේසි මේ වගේ එක repair එකක් කරන්න. ඉතින් මේක මෙතන ෆෝන් එක තියාගෙන පොඩි හැන්ඩල් එකක් දීලා තියෙනවා. ඒකත් ඇත්තටම ලොකු දෙයක්. මොකද අපිට පාටි එකක් මොකක් හරි කරනකොට මේකෙන් සිංක් කරනකොට අපිට ෆෝන් එක මෙතනින් තියාගෙන ඒ දේවල් ටික කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ හැන්ඩල් එකක් මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ පිටිපස්සේ බේස් හෝල් එකක් දෙනවා. මට මතකෙදිද KDS පොඩි ස්පීකර් වල අපිට මේ පිටිපස්සේ මේ වගේ බේස් හෝල් එකක් බලන්න හම්බුනේ නැහැ කලින්. ඉතින් ඒක පොඩි ස්පීකර් එකක් හැබැයි මේක අපිට පිටිපස්ස බේස් හෝල් එකක් හම්බ වෙනවා. ඉතින් මේක පොඩි ස්පීකර් එකක් කියන මම හේතුව තමයි මේකේ තියෙන්නේ අඟල් 4 වූපර් දෙකක්. මමත් ඉතින් මගේ මුලින්ම ගන්නකොට හිතුවේ මේ full range දෙකක් ඇත්තේ කියලා සාමාන්‍ය normal පොඩි ස්පීකර් දෙකක් කියලා.
හැබැයි මේක පොඩ ළඟට ළඟලා බලනකොට පේනවා මේක ඇතුලේ තියෙන අඟල් 4 වූපර් එකක් තියෙනවා. මම හිතනවා 10ක්වත් ඇති ස්පීකර් එකේ මැක්සිමම්. ඉතින් යාළුවගේ බ්‍රෑන්ඩින් එක තියෙනවා ක්‍රෙබ්‍රෝ කියලා. ඉතින් මේ තියෙන්නේ මේ බෆල් එක. ඉතින් මේකේ තියෙන අපියරන්ස් එකත් එක්ක මේකේ බැටරි ලයිෆ් එක ගැන කිව්වොත් මේකේ 2400ක බැටරි කැපැසිටි එකක් තියෙන බැටරි එකක් තමයි එන්නේ. අනික මේකේ 12 watt බැටරි එකක් නෙවෙයි තියෙන්නේ guys. මේ type C වලින් වැඩ කරන්නේ. මේකේ තියෙන්නේ 3.7 watt බැටරි පැක් එකක්. කොහොමද බැටරි දෙකක් විතර ඇති මේක ඇතුලේ පැරලල් විදිහට සම්බන්ධ කරලා පෙර ගන්න වැඩි කරන්න ඕන නිසා. ඒ වගේම ප්ලේ ටයිම් එක ගහලා තියෙනවා මේකේ මේ ප්ලේ ටයිම් එක ගහලා නැහැ. මම හිතනවා අනුමාන කරනවා මේ පැය දෙකමාරක් වගේ හොඳ ප්ලේ ටයිම් එකක් තියෙයි. මම දැන් ලයිට් එක ඔෆ් කරොත් නම් පැය 3ක් වගේ හොඳ ප්ලේ ටයිම් එකක් ගන්න පුළුවන් මේ අපිට. මේකේ ඒ වගේම මේකට වයර්ලස් මයික් එකක් හම්බ වෙලා තියෙනවා. එන්න මේකට අපිට බැටරි කැලි දාන්න වෙනවා කොහොමද? මේකට ඩබල් ඒ බැටරි කැලි එකක් දැම්මට පස්සේ ඩබල් ඒ බැටරි කැලි එකක් දාලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා මේකේ මේ රීචාර්ජබල් විදිහට පාවිච්චි කරනවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ GP කියන බ්‍රෑන්ඩ් එකකින් එනවා කැමරා වලට දාන්න එන වෝල්ටේජ් එක ඇල්ස්ම 5 මේ ඩබල් ඒ සයිස් එකේම රීචාර්ජබල් බැටරි කිට් එක. ඒ බැටරි කිට් එක ඔයාලා අරගෙන පාවිච්චි කරන්න. මොකද ඒක බැටරි 4ක් එනවා. ඉතින් චාර්ජර් එකකුත් එක්ක ඒක බැටරි දෙක චාර්ජ් වෙන දාලා බැටරි දෙකක් මේක දාලා ප්ලේ කරගන්න පුළුවන්. පයින්නකොට ඔයාලට බැටරි මාරු කරගෙන යූස් කරන්න පුළුවන්. Type C charger එක ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්නේ නැහැ. මොකද මේකේ තියෙන appearance එකත් එක්කනේ. ඒ වගේම මේකේ ඉන්නේ අඟල් 4 UPS දෙකක් කියලා මම කිව්වා. ඒ වගේම මේකේ max watt එක watt 10යි කියලා තමයි box එකේ සඳහන් කරලා තියෙන්නේ. මම හිතන්නේ සමු පොයින්ට් නේ ඊට වඩා වැඩි ඇති. ඉතින් මේ ගැන මොන හරි විස්තර මම දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ ගැන මට පුළුවන් විදිහට මම ඔයාලට විස්තර ටික දෙන්නම්. ඒ වගේම තව දෙයක් මේක තාම ලංකාවේ මාකට් එකට අලුත්. guys මම මේක ඇත්තටම පෙටාවල පළවෙනි හාඩ් සිටි shops කීපයකින් ගිහිල්ලා ඇහුවා මේකේ price කොහමද මේක තියෙනවද යාළුවාගේ විකුණන්න. ආනහම කඩේ කිව්වේ ඕක අපි ගාව නෑ සර්. ඉතින් එහෙම තත්ත්වයක මේක ඔයාලට දැම්ම පිටකොටි මාකට් එකේ පර්චේස් කරන්න හැකියාවක් නෑ. ඔයාලට මේක පර්චේස් කරන්න පුළුවන් එකම හැකියාව තියෙන්නේ KDSL KDS ශ්‍රී ලංකන් ප්‍රයිවට් ලිමිටඩ් එක හරහා විතරමයි. එයාලගේ contact numbers මම පල්ලෙහා description එකේ දාලා දෙන්නම්. ඔයාලට එයාලව contact කරගෙන එයාලගෙන් order එකක් කරගන්න පුළුවන්. ඉතින් මේක price එක ගැන කිව්වොත් මේක වෙන්නේ රුපියල් 5750යි. 5750කට ඔයාලට free wireless mic එකකුත් එක්ක මෙන්න මේ පුංචි යක්ෂ පැටියව හම්බ වෙනවා. ඉතින් මෙයා යක්ෂ පැටියෙක් තමයි. ඉතින් එහෙනම් ඉස්සරහට මේ වගේ සුපිරිම brand new videos අරන් එනවා. ඉතින් පල්ලෙහා තියෙන කළු පාට හෝ සුදු පාට පේන subscribe button එක click කරලා bell icon එක තෝල් දාන්න කියලා ආරම්භයෙන් ඉල්ලලා ගන්නවා ඔයාලගෙන්. ඉතින් ඒ වගේම තමයි video එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකකුත් දාන්න. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් කියලා දාන්න අමතක කරන්න එපා. එහෙනම් එකතු වෙන්න. දිගටම Alien Electronics SA 10K YouTube channel එක